සන්නද්ධ වෙන්න. ස්පැරෝ එන්න. ඔය හරියට කේක් ගෙඩියක් වගේ. වටින ටැග් එකක් ලැබිලා තියෙනවා. ඇත්තද? එහෙනම් මේක වටිනා දියමන්තියක් වෙන්න ඇති. ඒව රත්තරන්නේ. එහෙම නේද? කොහොමද මගේ හුරතල් නරි පැටියෝ? ඔයාට මොනවද ඕනේ? ඒයි! ඉන්න මං ඔයාලට හොඳ පාරක් උගන්වන්නම්. ආපෝ මෙතන හරකෙක් තියා බැස්සෙක්වත් නැහනේ. බ්ලොන්ඩි එහි බ්ලොන්ඩි ඔයාට පුළුවන් ද යාළුවා හොයාගන්න. කොහොම හරි අපි යාළුවා හොයාගත්තනේ. අපේ රාජකීය කුමරිය කොහොම හරි ගොපල්ලෙකුත් උනානේ. මායාවලල්ල සන්නද්ධ වෙමු. දැන් නම් ඔයා හරියටම රජිනියගේ භාගයක් වගේ ටාරා. අපිට යාට පොඩි උදව්වක් දෙන්න වෙයි වගේ. Wow! Yay! Locust Bee! Mimi! ඔය කණ්ඩායම් දෙකේම මගේ යාළුවෝ ඉන්නේ. එකක ස්පැරෝ අනිත් එකේ මිමි. Yay! මේ මොකද්ද මේ? මොනවා? ඔයාට ඒ ගානෙන් ගයක් ගන්නත් පුළුවන් නේ. දන්නවනේ ඒක මොකද්ද කියලා. ඔයා අරන් ඇවිත් ඉන්නේ මෝඩ පැලයක්. මායා කියමන. කැමලින් වල බලපෑම කොච්චර කල් තියෙනවද කියලා දන්නවද? අපි පරක්නෝව ඉක්මන් කරලා යමු. කොහොම හරි කරලා අපි යස්ටි අරගන්නෝ. ශාන්‍යමයි. යන්න තාරා අපි බලාගන්නම්. මොකද නැත්තේ එයා අපි ගැන හොඳට දන්න. මායාවන් ගැන මොන හරි දෙයක් කියලා දෙන්න යද්දි එයා දන්නවා අපි මොකද්ද කරන්න යන්නේ කියලා. වව් අද නම් පුදුම දවසක්. මැගිස්ටර්ලා ගායේ මාලිගාවේ රොබිනුත් සෙන්ටෝර් රජු වුණා. මට ඒ කටහඬ හොඳට පුරුදුයි වගේ.